අපි බලමු මේ අයිස් වතුරේ මූණ හොදන එක ඇත්තටම මූණට හොඳයිද නැද්ද කියලා. සමහරු අයිස් කැට වතුර එකකට දාලා ඒකට මූණ ඔබාගෙන ඉන්නවා. සමහරු අයිස් කියුබ් එකක් මූණේ අතුල්නවා. මෙන්න මේ ක්‍රම දෙක මගින්ම අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක නැත්නම් අයිස් වතුර ට්‍රීට්මන්ට් එක අපිට මූණට කරන්න පුළුවන්. ගොඩක් අය මේ වෙද්දිත් ඒක කරනවා. ඉතින් අපි අද බලමු මොනවාද මේකෙන් හම්බෙන වාසි අපේ මූණට නැත්නම් මොනවාද බෙනිෆිට්ස් කියලා. පළවෙනි වාසිය තමයි අපිට මේ අයිස් වතුර ට්‍රීට්මන්ට් එකෙන් අපේ මූණේ තියෙන පෆිනස් එක. ඒ කියන්නේ මූණ නිකන් අර ඉදිමිලා වගේ ඔය නිදාගෙන නැගිටතර පස්සේ සමහරවිට මූණ පොඩක් අර පෆි ගතියක්, ඉදිමුණු ගතියක් තියෙන්නේ. අන්න ඒ ඩල් වගේ ගතියක් තියෙන. අන්න ඒ ගතිය අපිට අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අයිස් වතුර අපේ මූණේ ගෑවට පස්සේ අපේ තියෙන රුධිර වාහිනි මූණට ලේ සපයන රුධිරය සපයන රුධිර වාහිනි කන්ස්ට්‍රික්ට් වෙනවා. ඒ කියන්නේ සංකෝචනය වෙනවා. මෙන්න මේ විදිහට අපේ මූණේ තියෙන පෆිනස් එක අඩු කරගන්න මේ අයිස් වෝටර් ට්‍රීට්මන්ට් එක ගොඩක් උපකාරී වෙනවා. හරි. අපි බලමු මොකද්ද දෙවෙනි ට්‍රීට්මන්ට් එක කියලා. දෙවෙනි ට්‍රීට්මන්ට් එක තමයි ටයිට්නින් ස්කින්. මේ අයිස් වතුර නිතරම අපේ මූණට අපි ඇප්ලයි කිරීම මගින් අපේ මූණ නැත්නම් අපේ මූණේ ස්කින් එක අපිට ටයිට් කරගන්න පුළුවන්. ඔයාලා දන්නවද අපේ මූණේ චූටි චූටි පෝසස් තියෙනවා. ඔයාලා දන්නවා ඇති පොඩි පොඩි සිදුරු වගේ තියෙන අන්න ඒවට අපි කියනවා ස්කින් පෝසස් කියලා. ඉතින් මේ පෝසස් මේ ස්කින් එක ටයිට්නින් වීම මගින්, ඒ කියන්නේ තද වීම මගින් මේ පෝසස් අපිට ඊවන් ස්කින් එකක්, ඒ කියන්නේ ඒකාකාරී ස්කින් එකක් ලබා ගන්න පුළුවන්. එතකොට ඔයාලට ග්ලෝ ස්කින් එකක් ලබා ගන්න පුළුවන් අර වල ගොඩලි නැතුව. ඉතින් ලස්සන ස්කින් එකක් ඕන නම් ඔයාලා නිතරම මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න ඕනේ. මෙන්න මේක තමයි ටයිට්නින් පෝසස් නැත්නම් ටයිට්නින් ස්කින් කියන එක තමයි දෙවනි වාසිය අයිස් වතුර පාවිච්චි කිරීමෙන් අපිට ලැබෙන. අපි බලමු මොකද්ද තුන්වෙනි වාසිය කියලා. තුන්වෙනි වාසිය තමයි බ්ලඩ් සර්කියුලේෂන් එක ඉම්ප්‍රූව් වෙන එක. ඉතින් නිතරම මේ අයිස් වතුර ට්‍රීට්මන්ට් එක අපි මූණට කිරීම මගින් අපේ බ්ලඩ් සර්කියුලේෂන් එක නැත්නම් රුධිර සංසරණය මූණට තියෙන රුධිර සංසරණය අපිට හොඳට වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක උදව් වෙනවා අපේ වයසට යන එක අඩු කරගෙන අපේ තරුණ බව රැකගන්න. ඊළඟට හතරවෙනි වාසිය තමයි සූතන් ඉන්ෆ්ලැමේෂන්. ඒ කියන්නේ මේ අයිස් වතුර ට්‍රීට්මන්ට් එක නැත්නම් අයිස් වෝටර් ට්‍රීට්මන්ට් එක නිතරම කිරීම මගින් ස්කින් එක සූත් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ ස්කින් එකේ තියෙන ඉරිටේෂන්ස් වගේ තත්ත්වයන්, ඒ කියන්නේ ඔය රෙඩ්නස්, නිකම් පොඩ්ඩක් ඩැමේජ් වෙච්ච තත්ත්වයන්, ඔය පොඩ්ඩක් පැලුණු ඉදිතලුණු තත්ත්වයන් හීල් කරගන්නත්, කියන්නේ සුව කරගන්නත් මේ අයිස් වතුර ට්‍රීට්මන්ට් එක ගොඩාක් උපකාරී වෙනවා අපේ හැමට. ඊළඟට පස්වෙනි බෙනිෆිට් එක තමයි ඔයිල් කන්ට්‍රෝල් කිරීම. මේක තමයි විශේෂම බෙනිෆිට් එක, ස්පෙෂලි ගර්ල්ස්ලාට අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකෙන් නැත්නම් අයිස් වතුර ට්‍රීට්මන්ට් එකෙන් ලැබෙනවා. ඉතින් ගොඩක් අයට මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් තමයි පිම්පල් ප්‍රශ්න. ඉතින් මේ පිම්පල් ප්‍රශ්නෙට හොඳම විසඳුමක් විදිහට අපිට කියන්න පුළුවන් මේ අයිස් වතුර ට්‍රීට්මන්ට් එක. අයිස් වතුරේ විනාඩියක් දෙකක් විතර මූණ ඔබාගෙන හිටපුවාම අපිට පුළුවන් මේ ඔයිල් කන්ට්‍රෝල් කරගන්න අපේ ස්කින් එකේ තියෙන. ඉතින් මෙන්න මේ විදිහට පිම්පල්ස් රෙඩියුස් කරගන්න පුළුවන්, ඒ කියන්නේ අඩු කරගන්න පුළුවන් අපේ ස්කින් එකේ. ඔන්න ඔය බෙනිෆිට්ස් ටික තමයි අයිස් වතුර පාවිච්චි කිරීමෙන් අපිට ලබා ගන්න පුළුවන් බෙනිෆිට්ස්. ඉතින් ඔයාලට ලස්සන ඊවන් පිම්පල් මාක්ස් නැති ලස්සන ස්කින් එක ලබා ගන්න ඕන නම් දිනපතා මේ අයිස් වතුර ට්‍රීට්මන්ට් එක